හෙලෝ ඉතින් කොහොමද? ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මේ දැම්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඔයාලගේ subscribe එක මට ගොඩාක් වටිනවා. ඒ හින්දා අමතක නොකර මාව subscribe කරන්න. මේ වීඩියෝ එකේ මම ඔයාලට share කරගන්නේ morning study vlog එකක්. දැන් වෙලාව උදේ 8:00ට විතර. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ මගේ morning study vlog එක පටන් ගන්න. මේ දවස්වල මම මගේ ඉංග්‍රීසි knowledge එක හදාගන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් මම අදත් මුලින්ම කරන්න හදන්නේ ඒකේ වැඩක්. ඉතින් මට නම් ඕනේ මගේ vocabulary එක හදාගන්න. ඉතින් මම ඒකට story කියවනවා, dialogue කියවනවා, ලියනවා. ඉතින් ඔයාලා කියන්නකෝ ඔයාලගේ ඉංග්‍රීසි knowledge එක වැඩි දියුණු කරගන්න ඔයාලා මොනවද කරන්න කියලා. පහලින් comment එකක් දාලා මට කියන්න. එහෙනම් දැන් අපි වැඩ ටික පටන් ගමු.
පැය එකමාරක් විතර වැඩ කළේ වුණාට පස්සේ මට පොඩි බඩගින්නක් ආවා. ඉතින් මම කොත්තුමි එකක් හදාගන්න තමයි දැන් හදන්නේ. ඉතින් කට්ටිය එක එක විදිහට කොත්තුමි හදනවානේ. මේ තමයි මම කොත්තුමි වැඩිපුරම හදන විදිහ. මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය කොත්තුමි හදනකොට කොත්තුමි එක තැම්බුණාට පස්සේ ලිපෙන් බාලා වෙනම පැකට් එක එකතු කරනවා. මම නම් කරන්නේ ලිපේ තියෙද්දිම පැකට් එක එකතු කරලා ඒකත් තව චුට්ටක් තැම්බෙන්න දෙන එක. ඉතින් ඔයාලා කොත්තුමි හදන විදිහට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට මේ වගේ පොඩි බඩගින්නක් හැදුනහම මොනවද කන්න කැමතිම කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් බලන්නකෝ මම හදාගත්ත බිත්තරේකේ රස පාට. ගොඩක් කට්ටිය නම් මේ විදිහට කන්න කැමති නැතුව ඇති. හැබැයි මම මේ විදිහට කන්න හරිම කැමතියි. ඉතින් කාලේ වුණාට පස්සේ මං ආයෙමත් මගේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. කාපු ගමන් එන කම්මැලිකම හින්දා වැඩ කරන් හිතෙන්නේ නැහනේ. ඒ හින්දා මම හිතුවා ලැප් එකෙන් ස්ටඩි මොටිවේෂන් එකක් දාගෙන වැඩ කරන්න. ඉතින් මං ආයෙමත් මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මා subscribe කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් මම දැන් මගේ වැඩ ටික ඉවර කරන්න තමයි හදන්නේ. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් පහලින් කමෙන්ට් එකක් දාලා මට ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉතින් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.